ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා මේ වෙනකන් කාපු නැති විදිහේ සුපිරිම රසක් තියෙන බිත්තර රෙසිපියක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඇත්තටම මේක මාරම රසයි. ගොඩක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්. විශේෂ අවස්ථාවලට එහෙම සුපිරියටම ගැලපෙනවා. අපි නම් බලමු රසට ලස්සනට ලේසියෙන්ම මෙන්න මේ බිත්තර රෙසිපිය හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම මේ විදිහට බිත්තර ටිකක් තම්බ ගන්නවා. ලුණු හැම දාලා බිත්තර ටික හොඳින් තම්බ ගන්න. තම්බලා මේ විදිහට දෙකට කපා ගන්න. ඊට පස්සේ බිත්තර කපාගෙන බිත්තර වල කහ මදයි සුදු මදයි මේ විදියට වෙන් කර ගන්න ඕන. කහ මද ටික වෙනම අර ගන්න ඕන අපි. සුදු මද ටික ඔයාලා මේ විදියට පරිස්සමට කඩා ගන්න නැතු වෙන්න වෙනම තියා ගන්න. ඉතින් මේ විදියට ඔක්කොම කහ මද ටික වෙන් කරගත්තන් පස්සේ අපි මේ ටික හොඳින් පොඩි කර ගන්න ඕන. මේ විදියට හොඳට චප්ප වෙනකන් කියන්නේ මේ පොඩි කෑලි වලට කැඩෙනකන් හොඳට පොඩි කර ගන්න. ඊට පස්සේ මම මේ විදියට මේකට මයොනිස් දා ගන්නවා. නයෝමිනි මේ මයෝනිස් සෝස්. ඉතින් මම ඒකේ රෙසිපියත් ඉස්සරහට ගේන්න. ඊට පස්සේ තක්කාලි සෝස්. ඒ වගේම ගම්මිරිස් කුඩු ලුණු කුඩු එකතු කර ගන්නවා. ඔයාලා ගාව තියෙනවා නම් මේ විදියට අබ සෝස් ටිකක් දාගන්න. එහෙම නැත්නම් මස්ටර්ඩ් සෝස්. ඉතින් මේ ටික දාගෙන මේ විදියට හොඳට ආයෙත් මේ ටික කලවම් කර ගන්න. සාමාන්‍යයෙන් ක්‍රීම් එකක් වගේ වෙනකම් මේක හදා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා හොඳට මේ ක්‍රීම් එකක් වගේ වෙනකම් මම පොඩි කරගෙන තියෙන්නේ, කලවම් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා අපි මේ විදියට බිත්තර සුදු මත ටික අරගෙන බැටර් එක දා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි අර රෝල්ස් හදන පොගෝන බැටර් එක තියෙන්නේ. මම මෙතනදී පාන් පිටියකට මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ඒ වගේම ලුණු දාලා ඊට අමතරව වතුර එකතු කරලා තමයි මේක හදාගෙන තියෙන්නේ. ඒක ඉතින් රෙසිපියක් නැති හින්දා මම ඒක විශේෂයෙන් පෙන්නුවේ නෑ. ඊට පස්සේ බිස්කට් කුඩු වලට මේ විදිහට දාගෙන ඒකත් තවර ගන්නවා. ඉතින් මේ කහමද මිශ්‍රණයට වලට චූටියට කපාගත්ත සුදු ලුණු, ලොකු ලුණු, ඒ වගේ දේවල් එකතු කර ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ එකක් තරුපයි හෝටල් එක සෑහෙන මිලක් වෙනවා. ඉතින් එච්චර ගාණක් දෙන්නේ නැතුව ගොඩක් අඩු මුදලකට ඔයාලට මේක ගෙදරදීම හදාගෙන කන්න පුළුවන්. මේ විදිහට බිස්කට් කුඩු තවර ගත්තන් පස්සේ අපි තෙල් ටික රත් කරගෙන තෙල් එකට දාලා මේක සාමාන්‍ය ගින්දරේ හොඳින් බෙද ගන්න ඕන. වැඩි වෙලාවක් බදින්න දෙන්න යාළුවනේ. බිස්කට් කුඩු ටික අර පාන් පිටි මිශ්‍රණේ ටිකක් හොඳට සෙට් වෙනකම් බෙදගත්තම ඇති. සාමාන්‍ය විනාඩි දෙකක් වගේ යනකොට ගානට එනවා මේක. ඉතින් මේ විදිහට විනාඩි දෙකක් විතර ගියාම මම මේක ලිපින් අයින් කරගන්නවා. පාන් පිටි මිශ්‍රණය ටිකක් ඝනකමට ගත්තොත් ඔයාලට මේක මීටත් වඩා ලස්සනට හදාගන්න පුළුවන්. මගේ එක නම් ඉතින් වැලගෙඩිය පොලේ ගෙවුවා වගේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න යාළුවනේ බිත්තර තම්බලා ආයෙත් ගැඹුරු තෙලේ බදින එක එච්චර හොඳ නැහැ. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඒ හින්දා මේ විදිහට දිගටම කන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන් මතක තියාගන්න තම්බපු බිත්තර ආයෙත් බෙදලා කන්න එපා. පුළුවන් තරම් අඩු කරන්න. නොකාම ඉන්නව නම් තවත් හොඳයි. ඉතින් මේ වගේ රෙසිපියක් ඉඳලා හිටලා කනකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද කන්නත් එපා ඉතින් මේවා. ඊට පස්සේ මම මේ විදිහට අපේ කහමද මිශ්‍රණය මේ බිත්තරයට පුරව ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේක හදාගන්නේ. ඉතින් යාළුවනේ ඇත්තටම මාරම රසයි මේක. ඔයාලත් හදලා බලන්න. මේ පේස්ට් එකට ඔයාලත් තක්කාලි සෝස් එහෙම දා ගන්නවා නම් බත් එකක් හදි දානවා නම් ටිකක් අඩුවෙන් දාගන්න. මොකද පැණි රහයනකොට කන්න අමාරුයි. ඉතින් හදලා බලන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න රෙසිපිය කොහොමද කියලා. ඉතින් මේ වගේ රසවත් ගොඩක් රෙසිපි ආතල් කිචන් එකේ තියෙනවා. ඒවත් බලන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනට වෙන්නම්. එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්. දීර්ඝායුෂ වේවා.